හෙලෝ ගයිස් කොහොමද ඔයාලට වැඩට යන්නත් ලෑස්ති වෙලා විනාඩියක් අරගෙන ඔයාලට මේක කියලාම යනවා කියලා හිතුවා. පහුගිය දවසක මම නිවුස් වලින් ලොකු පිකට් එකක් දැක්කා. එතනදී එක අක්කා කෙනෙක් කියනවා එයා කරපු කතාව දැකලා මට හිතුණා මම මේ වීඩියෝ එක කරන්න ඕනි කියලා. ඒ අක්කා කියනවා එයා උපාධිය අරන් සෑහෙන කාලයක් වුණත් එයා කරන්නේ කුලී වැඩලු. ඉගෙන ගන්න එක කිසිම තේරුමක් නැහැලු. මේ කතාවත් එක්කම මං තීරණය කරා මගේ කතාවත් ඔයත් එක්ක ෂෙයා කරගන්න. මට තාම අවුරුදු 25ක් තමයි වෙන්නේ. එතකොට මම මේ වෙද්දි රජයේ කැම්පස් එක සාමාන්‍ය විදිහට A level first try කරලා රජයේ කැම්පස් එකට ගිහිල්ලා මං දැන් අන්ඩර්ග්‍රැජුවේට් කෙනෙක්. මගේ කන්වොකේෂන් එකටත් තව මාස 2ක් තියෙනවා. එතකොට මං තව ග්‍රැජුවේට් වෙලත් නැහැ. ඒ වගේම මම දැනට ලංකාවේ top 1 tea exporting කම්පැනි එකක procurement assistant කෙනෙක් විදිහට වැඩ කරනවා. මගේ ජොබ් එකෙන් මම කරන පොඩි part time ජොබ් වලින් යම් කිසි සැලකිය යුතු මට්ටමක ආදායමක් මට ලැබෙනවා. මං කියන්නේ මං අතිශය සාර්ථකයි කියලා. හැබැයි මගේ තත්ත්වෙට මට මේ ඇති. එතකොට මට දැන් ඕනේ රස්සාවක් නෑ කියන ඔයාට රස්සාවක් හොයාගන්න පුළුවන් ටිකක් විශේෂ ක්‍රමයක් ඔයත් එක්ක බෙදා ගන්න. හැබැයි මේ ක්‍රමේ මට සාර්ථක වුණා. ඔයාලට අනිවාර්යයෙන්ම සාර්ථක වෙයි. පළවෙනිම දේ මම ජොබ් එකක් කරන්න ඕන කියන දේ ඔළුවට දාගෙන ජොබ් හොයන්න පටන් ගත්තේ මම මගේ රිසර්ච් එක කරන කාලෙදී. එතනදී මං CV 250ක් 300ක් වගේ එක එක විදිහේ ෆුඩ් ඇන්ඩ් බෙවරේජ් කම්පැනි වලට ඇප්ලයි කරා. මොකද ඒ මගේ ඉන්ඩස්ට්‍රි එකේ හින්දා. මෙහෙම කරනකොට මට එපා වෙලා හිටියේ. පස්සේ මට තේරුම් ගියපු එක දෙයක් තියෙනවා. අපි කොච්චර HR ඩිපාර්ට්මන්ට් මේල් දැම්මත් එයාලා රිප්ලයි කරන්නේ නැහැ. මන් දන්නේ එහෙම කරන මේ ඩිපාර්ට්මන්ට් තියෙනවද කියලා. මට කරේ නැහැ. පස්සේ මන් තීරණයකට ආවා ජොබ් හොයන මෙතඩ් එක චේන්ජ් කරන්න ඕනි කියලා. ඒ වෙද්දි මං අහලා තිබ්බ දෙයක් තමයි ජොබ් වලට ගන්න කන්ටැක්ට් වලින් කන්ටැක්ට් නැති අය ගන්න නැහැ. ඇතුලේ ඉන්න අය මේවට දාගන්නවා. ඔය වගේ කතා. ඔතනදී මට ඔය කන්ටැක්ට් කියන දේ ඔලුවට ආවා. පස්සේ මං හොයන්න ගත්තා කන්ටැක්ට් හදාගන්න ක්‍රමවේදයක්. මං Google එකෙන් ලංකාවේ top 20 tea export company ටික list out කරගත්තා. කරගෙන මං කල්පනා කරා මං කොහොමද කන්ටැක්ට් එකක් ගොඩනගාගන්නේ මේ වගේ ලොකු කම්පැනි එකක් එක කියලා. පස්සේ මං ඩයරි එකත් අරගෙන කම්පැනි ටික ලියාගත්තා. ලියාගෙන ඒ වගේ HR ඩිපාර්ට්මන්ට් වල විස්තර, ඊමේල් accounts, එතකොට contact details මේ දේවල් ලියාගත්තා. ලියාගෙන මං එයාලට කතා කරන්න පටන් ගත්තා. කතා කරද්දී සමහර සර්ලා මිස්ලා හරිම හොඳට කතා කරත් සමහර අය ගහ ගන්න බැන ගන්න වගේ තමයි කතා කරේ. මෙහෙම ගන්නකොට සමහර තැන් වලින් නෙවෙයි ගොඩක් තැන් වලින් එයාලා කියනවා මෙන්න මේ වගේ කතා. දැන් නෑ පුතේ. තව මාසෙකින් දෙකකින් වගේ නම් වේකන්සි හැදෙයි. ඔය CV එකක් එවන්නකෝ. ඊට පස්සේ අපේ ඩිපාර්ට්මන්ට් එකේ නෑ. හැබැයි මේ ඩිපාර්ට්මන්ට් එකේ තියෙන. ඔය එතෙන්ට අරන් බලන්නකෝ. තවත් අපි කතා කරන විදිය හොඳයි නම් එයාලා කියනවා අපේ කම්පැනි එකේ නෑ. මං අඳුරන යාළුවෙක් ඉන්නවා මෙන්න මේ අහවල් කම්පැනි එකේ. ඒකට ඔයා කතා කරන්නකෝ. ඔය වගේ දේවල්. එතකොට ඔයා මෙන්න මේ පොසිටිව් දේවල් සේරම නෝට් ඩවුන් කරගන්න ඕනි. කරගෙන ඔයාට ගැළපෙන ඔයාට අදාළ පොයින්ට් ටික ගොනු කරගන්න ඕනි. අද කතා කළා ආයෙම ලබන සතියේ කතා කරන්න කිව්වනම් ඔයා එදාට අනිවාර්යයෙන්ම කතා කරගන්න ඕනි. මේ විදිහට දිගටම කරගෙන යන්න. එයා කියන දේවල් වලට ඔයා අවනත වෙන්න. කතා කරද්දි ඔයාගේ දක්ෂතා ඔයා කියන්නේ. ඒ කම්පැනි එකට ඔයාව ඕනේ ඇයි කියලා පැහැදිලි කරන්න. හොඳට මතක තියාගන්න. ජොබ් එකක් කවදාවත් අපි හොයාගෙන ඉන්නේ. අපි දැනගන්න ඕනි අපේ ටැලන්ට් එක, ස්කිල් එක පෙන්නලා මේ ජොබ් එකට ගැලපෙනම කෙනා මම කියලා ලෝකෙටම පෙන්වන්න. එතකොට ඔයාගේ ඩ්‍රීම්ස් වලට ඔයාට යන්න හරිම ලේසි. මේ ක්‍රමේ මේක ඔයාලට සක්සස් වුණා නම් මටත් කියන්න.